හායි අද ඔයාලා ඉන්න මගෙත් එක්ක මගේ පොත් රාක්කේ බලන්න යන්න. මේ තමා මගේ පොත් රාක්කේ. මේකට යටිනුත් තව කොටසක් තියෙනවා. ඒක නම් තියෙන්නේ printed පොත් නෙමෙයි. ඒකේ තියෙන මගේ ඉගෙන ගන්න පොත් ටික, මම නෝට් ලියන පොත්, මගේ course material, මගේ project, මගේ assignment වගේ දේවල් තමයි ඒකේ තියෙන්නේ. ඒ ටික වෙන දවසක පෙන්නන්නම්. එතකන් අපි බලමු මගේ පොත් රාක්කේ මොනවද තියෙන පොත් කියලා. මේකේ තට්ටු 3ක් තියෙනවා. යටම තට්ටුවේ නම් තියෙන්නේ සිංහල පරිවර්තන. දෙවෙනි තට්ටුවේ තියෙන්නේ ස්වරතන්ත්‍ර කතා. ඒක උඩම තට්ටුවේ තියෙන්නේ ඉංග්‍රීසි පොතුයි. ගන්නවා ඒ වගේ පොතුයි. මේ යටම තට්ටුවේ තියෙන පොත් වලට දකිද්දිම මතක් වෙයි මොනවද මේ තියෙන්නේ කියලා. චන්දන මෙන්ඩිස් මහත්තයා විසින් පරිවර්තනය කරන ලද ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ පොත් කිහිපයක්ම තියෙනවා. හැබැයි මෙතන පොත් ටිකක් අඩුයි. ඒත් මම පොත් සේරම වගේ කියවලා තියෙනවා. ඒනට මගේ එකතුවේ නම් තියෙන්නේ පොත් සල්පයක් විතරයි. එතකොට මෙතන තව තියෙනවා ඩෑන් බ්‍රවුන් නිරය, සම්භවය, ඩාවින්චි කේතය, ඒ පොත් ටික තියෙනවා. මැලෝරි, එක්සර්වේෂන්, සයිලන්ට් පේෂන්, ඊළඟට සැන්ඩෝටන්, ඒ පොත් ටික තියෙනවා. මෙතන තියෙන ගොඩක් පරිවර්තන ආශිර්වාද මියුසිස් පබ්ලිෂර්ස්ලා පබ්ලිෂ් කරපු ඒවා. මේ කතා පොත් ටික නම් ඇත්තටම හරිම ලස්සනයි. මම හැම පොතක්ම ගන්න කලින් පොලිතින් එකක් දාලා තමයි පාවිච්චි කරන්නේ. ඔතනම ස්ටේපල් තියලා තියෙන්නේ. එතන තමයි මම ස්ටේපල් ටික පොලිතින් ටික තියලා තියෙන්නේ. පොලිතින් නම් ඉවරයි. දැන් තමයි මට කවර දාගන්න පොත් වගේකුත් තියෙනවා. ඒක කවර ටිකක් ගෙනලා දාන්න ඕනේ. මේ මැලෝරි, සම්භවය, මේ පොත් ඇත්තටම හරිම ලස්සනයි. භාෂාව ටිකක් සංකීර්ණයි වුණාට ඇත්තට මේ පොත් ටික නම් හරිම ලස්සන පොත් ටිකක්. මේ ජේම්ස් රෝලින්ගේ පොතුත් ඇත්තටම හරිම ලස්සනයි. මම තාම එයාගේ සිංහල පරිවර්තන ටික විතරයි කියලා තියෙන්නේ. ඉංග්‍රීසි පොත් ටිකක් කියවලා බලන්න ඕනේ. එතකොට එයාගේ රසය ඒ විදිහටම විඳින්න පුළුවන් කියලා මම හිතනවා. එතකොට මෙතන තියෙන මේ පොත් ටිකට නම් මම තාම කවර දාලා නැහැ. ওই පොත් ටික මට සාමාන්‍ය දැනීම පොඩ්ඩක් මගේ වැඩකට උමනාවක් තියෙනවා. ඒ හින්දා මම ගත්ත පොත් ටිකක්. ඒක නම් ගත්ත මේ අවුරුද්දේ බුක් ෆෙයාගෙන් ගත්ත පොත් ටිකක් තමයි තියෙන්නේ. ඔය ව්‍යාපාර නීති කියන්නේ අපේ ගෙවල් පැත්තේ තිබ්බ එක්සිබිෂන් එකකින් ගත්ත පොත් ටිකක්. එතකොට මේ ටික කවර් දාන්න පැත්තකින් තියලා තියෙනවා. පොඩි පොත් ටිකක් තියෙන්නේ. හැබැයි ඒව පාවිච්චි කරනත් කලින් කවර ටිකක් දාගන්න ඕනේ. තාම එකක්වත් කියවන්න නම් බැරි වුණා. තියෙන දැනුම අප්ඩේට් කරගන්න හිතාගෙන තමයි ගත්තේ. ඇත්තටම ගොඩාක් දේවල් දැන් අමතකයි. ඒ ශිෂ්‍යත කාලෙම පාඩම් කරපු දේවල් දැන් ඉතින් කොහොමද අමතකයිනේ. ඒකට ඒ ටික බලා ගන්න තමයි මම ওই පොත් ටික මේ පාර ගත්තේ. ඊට අමතරව සිරිත් මල්දම, මගුල් කෑම, හත්පන ඒ පොත් ටිකක් ගත්තා. ආයෙත් කියවන්න ආස හිතුණා. ඉතින් ඒ පොත් ටික තමයි මේ තියෙන්නේ. ඊට අමතරව මේ රාවණ ලියෝ. ඇත්තට මේකත් හරි ලස්සන පොතක්. ඔය රාවණ ලියෝ, මරකත පිළිලය, මරකත පලකය, ඒ එක ළඟින් මම කියපු පොත් ටිකක්. ඒ ටිකත් ඇත්තටම හරිම ලස්සන පොත් ටිකක්. ඔතන තව අර උඩ තට්ටුවට ප්‍රොෆෙසර් කෙනෙක්ගේ පොත් පහක් තමයි යටින් තියෙන්නේ. ඒ ටිකත් කියවන්න ආස හිතෙනවා. එක දිගට කියවන යන්න පුළුවන්. පොඩි පොත් ටික පොත් පහක් එතන තියෙනවා. ඊට අමතරව මේ තියෙන්නේ මම ආසම මගේ පොත් සෙට් එක. හැරි පොටර් පොත් 7ක් තියෙනවා. මේ සෙට් එක මම එකපාර ගත්තේ. පියල් දැන් අවුරුදු 2ක් විතර 20000ක් විතර ගියා ඔය කලෙක්ෂන් එකකට. ඊට අමතරව තියෙන්නේ මගේ ඉතුරු ඉංග්‍රීසි බුක් කලෙක්ෂන් එක. ඔය තියෙන අමතරව ඊට පිටිපස්සෙනුත් තව පොත් තියෙනවා. මේ ටික මම ළඟදි දවසක වීඩියෝ එකක පෙන්නුවා. ඒ හින්දා වෙන දවසක ඒ ටික ආයෙත් බලමු. ඊට අමතරව මේ තියෙන පොත් ටික මේ තියෙන කුලිනේ යුවතිය, ඊළඟට වැම්පයර් 1 2, ඊට පර්සි ජැක්සන් කතා, ඒ කියන්නේ සිංහල පරිවර්තන ටික තමයි මම ළඟ තියෙන්නේ. ඊට අමතරව දිලීප ජයකොඩිගේ පරිවර්තන ටික හරිම ලස්සනයි. ඒත් මට එයාගේ අන්හැපි බර්ත්ඩේ ඒ පොත මම හෙව්ව තාම හම්බුනේ නැහැ. ඊට අමතරව ප්‍රේම සැන්දෑවෝ පොත් 6ක් මම ළඟ තියෙනවා. ඒ ටිකත් හරි ලස්සනයි. ඒක ගොඩාක් මේ සේල් වුණ පොතක්. ඊට අමතරව ඔය තියෙන පොත් ටික තමයි තියෙන්නේ. ඔයාලට පේනවනේ මේක හැමදාම තියෙන දේ. මේක මම ළඟ දවසක පොත් ටික වෙනස් කරා නැත්නම් මේ එක
පොත් සෙට් එක ළඟ තියලා තිබ්බ එක කච්චුවරුන්ගේ එක ළඟ නැසලා තියෙනවා. ආයෙත් දවසකින් හදාගන්න ඕනේ. ඔය වලට මෙතනින් පේන්නේ මේ මම අලුතෙන් ගත්ත පොත මොහන් රාජ් මඩවලයන්ගේ ටොක්සික්. ඒක තමයි මම අද කියවන්න හිතාන් ඉන්නේ. කියවුවට පස්සේ රිවිව් එකක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට මොහන් රාජ් මඩවලයන්ගේ කියවපු පොත් වලින් මම ආසම පොත් නිල් කටරළු. ඇත්තට ඒකෙන් පස්සේ තමයි මම ඒ පොත් කියවන්න ගත්තේ. ඒකත් අහම්බෙන් කියවන්න ගත්ත පොතක්. අමුතුම ශෛලියකට හිතා ගන්න බැරි විදිහට හරිම ලස්සනට ලියන කතුවරයෙක් විදිහට තමයි මම එක්මව දකින්නේ. මේ පරිබත්‍රයේදී මට යව හම්බුනත් එක්ක සමහර ලස්සනකුත් මට ගන්න පුළුවන් වුණා. ඇත්තටම හරිම ලස්සනට ලියන කතුවරයෙක්. ඊට අමතරව මල්ලඟ වෙනම මේ තියෙන්නේ ඉංග්‍රීසි පොත් ටිකක් මල්ලඟ තව තියෙන. මේ පොත නම් 2020 වගේ ගත්තා මට මතක. ඔක අපේ නංගිට ගත්තේ රුපියල් 1000කට තුකද ගත්තේ. හරි ලස්සන පොතක්. පොඩි ස්ටෝරිස් තියෙන්නේ. ඇතුල් කවරත් ලස්සනයි. පොතේ ප්‍රින්ට් එකත් හොඳයි. කොලෙත් හොඳයි. අපි දැන් බලමු තව මොනවද මලම් තියෙන පරිවර්තන කියලා. මේ ආශිර්වාදයෙන් අර බුක් සෙට් පිටින් තිබ්බ එක. ශිව, කල්කි, ලෝණායනය, රාමචන්ද්‍ර උතන පොත් තුනක් තියෙනවා. ඒ පොත් ඇත්තටම මේ පරිවර්තන ටික හරි ලස්සනයි. කුමාර සිරිවර්ධන මහත්මයා තමයි මම හිතන්නේ ඉස්සෙල්ලා පරිවර්තන කරේ. හරි ලස්සනට ඇත්තට මේ පරිවර්තන ටික හරිම ලස්සනයි. අනික සෙට් පිටින් යාලා වෙනම බොක්ස් එකකට දාලා තියෙන එක පිළිවෙලට තියාගන්න පුළුවන්. ඒ පොත් ටිකට ඇත්තට මම හරි ආසයි. ඔය තැන් වල තියෙනවා ඉතින් මේ පොත් මික්ස් වෙලා දැන් තියෙන්නේ. ඒ ටික හදා ගන්න ඕනේ. මේ තව ලස්සන ලේඛිකාවගේ පොත්. ශමෙල් ජයකොඩි සම්මානීය ලේඛිකාවක්. ඇත්තටම මම ඒව දැනන් හිටියේ නෑ. මම බුක් ෆෙයාර් එකට ගියපු වෙලාවක එක ස්ටෝල් එකකින් තමයි මේ පොතක් අරගෙන කියවන්න. එකම ශෛලියට යන්න එපා. හරි ලස්සනයි ඒ පොත් කියලා. ඇත්තටම බලද්දි හරිම ලස්සනයි. මේ රාවණා මෙහෙයුම මම හිතන්නේ ડોක්ටර් කෙනෙක් ඔබ ලියන්නේ අතීතයේ ජීවත් වෙන. ඇත්තට මේ කාලේ තාක්ෂණය කොහොමද කියන කේ පොත් වලින් එළියට එනවා. ඒ ඔහුගේ තියෙන දැනුමත් එක්ක මම හිතන්නේ පොත් එච්චර ලස්සනට ලියලා තියෙන හරිම ලස්සනයි. ඔය දැන් ටිකර කලින් ඔය මංජුල දිසානායක මහත්තයා පොත් ටිකත් හරි ලස්සනයි. මේ තියෙන්නේ මම අර භාෂා දෙක ඉගෙන ගන්නවා. ඒ භාෂා වලට අදාළ පොත් ටික ගොඩක් පොත් නැහැ එතන. ඊට අමතරව මේ මෙතන තියෙන පොත් වලින් ඔය භූතාවේශය අර කලින් අර එකම සෙට් එකේ පොත් පහක් තියෙන සෙට් එකේ පොතක් ඕත් පහ එක ළඟ තිබ්බේ. දැන් අයිති තැන් වල ඔය ටික හදන්න ඕනේ අදම. මං ඉගෙන කාලයක් ආශිර්වාද මියුසික් වලින් විතරක්ම පොත් කියනපු කාලයක් තිබ්බා. මම හිතන්නේ ලොකු ගාණක් ගියදම් කරා. ඒ යාලේ පොත් ඇත්තටම හරි ලස්සනයි. ඒ ට්‍රාන්ස්ලේට් කරලා තිනු පුදුම ලස්සනක්. ඉතින් මේ පොත් ටික එක දිගටම අරගෙන මම කියවුවා. මේක නම් ට්‍රාන්ස්ලේට් එකක් නෙමෙයි හින්දි සමාලේ. ඒකට ඒ කාලේ ලංකාවේ කල්චර් එක, ඒ කල්චර් එකට කොහොමද අපි හිටියේ, එක පන්ති වලට තිබ්බ තත්ත්වේ, ඒ හැමදේම ওই පොත් වලින් එළියට එනවා. ඉතින් ඇත්තටම හරි ලස්සනට ලියලා තියෙන පොතක්. මේ තියෙන මොහන් රාජ් මඩවල මහත්මයාගේ තව පොත් මල් ළඟ තියෙනවා. ඔය කොලම්බෝ ID, ලෝවීනා, බෝධිලිනා, වික්ටෝරියා. ඇත්තටම මගේ පොත් සේරම වයි කියන හරිම ලස්සනයි. මට කියවන්න බැරි වුණේ මන්දෝදගේ ටොක්සික්. ගිය පාර පොත ගන්න බැරි වුණා. මේ පාර පොත ගන්න. ඒ කියන්නේ මේ පාර තමයි පොත් දෙකම ගත්තේ. ඉතින් ওই පොත් දෙකම ඉක්මනට කියවලා බලන්න ඕනේ. ඊට අමතරව යුද සාහිත්‍ය පොත් ටිකක් මල් ළඟ තියෙනවා. මේ පෙත්සම නම් මේ මම 11 වසරේදී කියවපු පොතක්. ඔක එකතු කරගන්න ඕන හින්දා බුක් ස්ටෝර් මේ ෂොප් එකකින් නිකන් ගිහින් ගත්තේ. ඒකත් ඇත්තටම ලස්සනයි. මේජර් කමල් ගුණරත්න මහත්තයා ලියලා තියෙන ওই පොත් සෙට් එකම එකම තැනකින් මම ගත්තේ. පොත් ටිකත් ඇත්තට හරි ලස්සනයි. ඒ යුද්ධ සමයේ වුණු සිදුවීම් එක්ක ඒ මහත්තයා රචනා කරලා තියෙන විදිහ, ඒ භාෂා හැසිරවීම ඇත්තට මාස ඉන්නවා. ඒ පොත් ටිකත් එක දිගට ගලාගෙන යන රසයකින් තියෙන පොත් ටිකක්. ඔය පොත් ටික තාම මල් ළඟ තියෙන. ඉතින් මේ මෙතනින් පිටිපස්සෙත් පොත් ගන්න තියෙනවා. ඒක මට දැන් ඇද ගන්න අමාරු මේ පොත් තියෙන විදිහට. මම මේ රැක් එක වෙනස් කරන්න හිතන් ඉන්නවා. එහෙම දවසක මම ඔයාලට මල් ළඟ තියෙන සේරම පොත් ටික පෙන්නන්නම්. ඊට අමතරව බලමු මල් ළඟ තියෙන ඉතුරු පොත් මොනවද කියලා. මේ තියෙන්නේ නම් මගේ এডুকেෂන් වලට පාවිච්චි කරන පොත් ටික.
එතකොට මේ 2017 18 වගේ ඉඳලා ගත්ත පොත් තියෙන්නේ. මේ අවුරුදු පොත් 4-5 මෙතනට එකතු වුණා. එතකොට වෙනසින් පොත් සේරම. ඉතින් ඊට අමතරව මම තව පොත් වර්ගයක් හොයනවා. ඉතින් මේ දවස්වල මිලත් වැඩි ඒ කාලෙම ගත්තා නම් කියලා හිතෙනවා. ඉතින් ඔය පොත් ටිකත් එකතු කරලා මම වෙනම වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා. නර්සින් ස්ටුඩන්ට්ලට ඕන පොත් මොනවද? මල් ළඟ තියෙන පොත් මොනවද කියන එක. හරිනේ. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් පරිස්සමෙන් සතුටින් ඉන්න.